අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු වෙනුවෙන් අපි ජීවත් වෙනවා. හැබැයි අපේ බලාපොරොත්තු ඉටු කරගන්න හීනමවනවට වඩා අපි හොඳින් ජීවත් වෙන්න හිතනවා නම් අපේ බලාපොරොත්තු ඉටු වෙනවා. අද අපි වැලිපිල්ල වැඩසටහන ආරම්භ කරන්නෙත් ඒ වගේ බලාපොරොත්තුවක් එක්ක. ජීවිතේ හොඳින් ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම මිනිස්සු කියවන්න ඕනේ. හොඳ පොත්පත් කියවන්න ඕනේ, සාහිත්‍ය ඇසුරු කරන්න ඕනේ, කලාව ඇසුරු කරන්න ඕනේ. ඉතින් ඒ නිසාවෙන් අපි හිතුවා වැලිපිල්ලේ අපේ රටේ ලේඛකයෝ ගැන කතා කරන්න, ඔවුන්ගේ වාසිදේශය හොයාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි හොඳ පොත්පත් හඳුනගන්න තවත් විශේෂාංග ගොඩක් අපි වැලිපිල්ල වැඩසටහනෙන් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි වාසිදේශය කොහොමද කියලා අහන්නේ අපේ රටේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ සම්මානනීය ලේඛිකාවකගෙන්. සුනේත්‍රා රාජකරුණානායක. සම්මාන ලැබෙන්න බොහෝ කලකට පෙර ඉඳලානේ මම ලියන්නේ. එතකොට කිසිම සම්මානයක් නැතුව සඳුන්ගිර ගිනි ගනී 3 මාසයක් යනකොට පත්තරයක මේ ਵਿਚාරයක්වත් පළ වෙන්නේ නැතුව විකින්ලා අවසන් වුණා. මං අදටත් දන්නේ නැහැ කොහොමද ඒක වුනේ කියලා. පොත් 2000ක් ඊට පස්සේ තව පොත් 3000ක් ගැහුවා. ඒකත් ඉවර වුණා. ඉතින් එහෙම වෙලා ස්වර්ණ පුස්තක සම්මාන කාලය වෙනකොට මට නිත්‍ය පාඨක පිරිසක් හිටියා. දැන් ඕන කෙනෙකුට බැලුවොත් පෙනේ කවි කඳුර ඒ ප්‍රකාශ කරපු වර්ෂයේ දෙසැම්බර් මාසේ අන්තිම සුමානේ තමයි සරසවි පොත්වලට ගෙනල්ලා දැම්මේ. පාඨකයෝ පිස්සුවෙන් වගේ ඇවිල්ලා මං කිසිම ප්‍රචාරයක් නැතුව අඩු ගානේ අර පත්තරයක යන පුංචි කෑල්ලක්වත් නැතුව ඒ පොත අරගෙන පෙබරවාරි වෙනකොට දෙවන මුද්‍රණයක් ඇවිල්ලා. ඉතින් ඒක සම්මාන නැතුව එහෙම වෙන්නේ. පොදු පුරුෂයාත් ඒ විදිහට තමයි. ඉතින් නමුත් එහෙම කියන්නේ ස්වර්ණ පුස්තක සම්මාන දෙන කාලේ වෙනකොටත් ඒ විදිහට ස්ථාපිත නොවෙච්ච කෙනෙකුට ඒකෙන් නමක් හැදෙන්න පුළුවන්, අලුත් පාඨකයෝ හැදෙන්න පුළුවන් සමහර විට. නමුත් කෙනෙක්ගේ පොතක් කියවලා පාඨකයෝ ඒක වින්දොත් ඒක උන්ට තමන්ගේ ජීවිතය වගේ දැවුනොත් තමයි ආයිත් ඇවිල්ලා ගන්න. මේ ਵਿਚාරකයෝ මොනවා කිව්වත් ඒවා පාඨකයන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද සමහරක් වෙලාවට මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ කාලෙත් ওই මඩොල් දුවට එහෙම ඒ පොතට වඩා ලොකු පොතක් ලිව්වලු ඒකට බැනලා. ඉතින් ඒ වාගේ සමහර අයට මේ දැන් ලියන්න දෙයක් නැති වුනහම මේවට බැනලත් පොත් ලියනවා. නමුත් පාඨකයෝ ඊට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා යම් කෙනෙක්ගේ පොතක් සම්මානයක් ලැබුණත් නොලැබුණත් ඒක කියවලා ඒ පොත වින්දොත් ඒ පාඨකයෝ ඒ කෙනාගේ අනිත් පොතුත් හොයාගෙන කියවනවා. ඒකට කොච්චර විරුද්ධව සංවිධානාත්මකව පහර ගහන වැඩපිළිවෙලක් දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. එහෙම තියෙද්දිත් ඒ පොත නැවත මුද්‍රණය වෙනවා. පාඨකයෝ පොත පිළි අරගෙන තියෙනවා. ඒකේ ඉංග්‍රීසි පරිවර්තනය මෙත්තා මේ මහාචාර්ය කාමන් වික්‍රම ගමගේ ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ උළෙලදී හොඳම ඉංග්‍රීසි පරිවර්තනයේ හැටියට සම්මාන ලැබුණා. ඒ වගේම මේ සැරේ දෙමළ හොඳම පරිවර්තනය ලැබුණෙත් මගේ කතාවකට. ඉතින් ඒක කොහෙවත් පත්තරයකවත් ඒක පළ වුණෙත් නැහැ. මොකද මම හිතන්නේ කවුරුත් දන්නේ නැතුව ඇති දෙමළ පොතයි ඉංග්‍රීසි පොතයි දෙකම මගේ කියලා. ළමා කාලයේ පළවෙනිම මම හිතන්නේ මතක තියෙන්නේ ඔය කඳු දී ඇලි එහෙම තියෙන පරිසරයක හුඟක් පුංචි කාලෙත් අම්මලා එක්ක යනකොට මට ඒව දැක්කහම සින්දු කියන්න හිතෙනවා. ඉතින් මට ඒ කාලේ මන් දන්නේ අර සින්දු කියන්න බැරි මේ සහජ තාල ඥානයක් නැති කෙනෙක් කියලා ඒ කාලේ දන්නේ. ඉතින් සින්දු හද කියන හුඟක් පුංචි කාලේ මම අවුරුදු 3 විතර කාලේ වුණත් ඉබේම සින්දු හදනවා එහෙම මේ ලස්සන දේවල් දැක්කහම. ඊළඟට අම්මා කතන්දර කියනවා හැමදාම බත් කාලේ ඉවර වෙලා.
ලොකු වෙනකොට අම්මා මට කියලා තිනවා කතන්දර ඉවරුනහම හදලා කිව්වා කියලා. ඊළඟට පාසල් යන්න කලින්ම මට හොඳට කියවන්න පුළුවන් වුණා. ඉතින් පත්තර කෑලි කියවනවා, පොත් කියවනවා. ඒ කියන්නේ දැන් හෝඩි පොතේ ආයි අම්මලාට අලුතෙන් උගන්වන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. දෙකේ පන්තියට විතර ආවම දැන් අපේ ඉස්කෝලේ තිබුණේ කුමාරෝදය, අනිත් ඉස්කෝලවල තිබුණා නවමග කියලා පොතක්. එතකොට මම ඒ පොත ඒ ඉස්කෝලවල ළමයින්ගෙන් ඉල්ලගෙන කියෙව්වා. ගැමි ජීවිතය වගේම අර ඉංග්‍රීසි කතා කරන මාධ්‍යම පාන්තික ජීවිතයකුත් තිබුණා. ඒ සමාජයටත් නිරාවරණය වුණා. නමුත් මං හිතන්නේ මට ලැබිච්ච වාසනාව තමයි ගැමි පරිසරයේ ගැමි දරුවන් එක්ක සෙල්ලම් කරමින් ගැමියන් එක්ක කතා කරමින් ලොකු මහත් වෙන්න ලැබීම. මම තනියම හැදුනේ. ඉතින් ඒ නිසා මට එක ළමයා නිසා පොත් කියවන එක තමයි තිබුණේ. අපේ රේඩියෝ එකේ අර ඉස්සර තිබිච්ච වියලි කෝෂ බැටරියක් තිබුණේ. ඕකේ බැටරිය හැමදාම බැහැලා. ඒ නිසා රේඩියෝ අහන්නත් ලැබෙන්නේ නැහැ. ඉතින් වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ පොත් කියවීම සහ ලිවීම හැර. විවාහ වුණේ ඒ කියන්නේ අවුරුදු 21 විතර වෙනකොට අවුරුදු 19 දී හමු වූ කෙනා අවුරුදු 21 දී විවාහ ගිවිස ගත්තා. අවුරුදු 22 වෙනකොට විවාහ වෙලා 23 වෙනකොට අම්මා කෙනෙක් වෙලා. ඉතින් එතකොට මට විවාහ වුණාට පස්සේ තමයි කොළඹ අඩුගානේ බ්‍රිතාන්‍ය කවුන්සිලයටවත් යන්න නිදහස ලැබුණේ. ඊට පෙර අම්මා රත්නපුරේ ඉන්නකොට එහෙම පුස්තකාලයකටවත් යන්න දෙන්නේ නැහැ. දැන් ඒ කාලේ අම්මලා හිතන්නේ පුස්තකාලය කියන්නේ මේ කොල්ල රස්තියාදු වෙන තැන් ගෑන් ළමයි ඒ තැන් වලට යන්න ඕනේ නැහැ කියලා. ඉතින් අම්මත් පොත් කියවන කෙනෙක් වෙලා උච්චර හොඳ සමාජකාරියක් වෙලත් යන්න දුන්නේ නැහැ. ඊළඟට වැඩි සල්ලි තිබුණ නැති නිසා පරණ පොත් කඩවලින් පොත් ගෙනල්ලා කියවනවා. දැන් එහෙම කියවනකොට එහෙම පරණ පොත් කඩේකින් ගෙනාපු එකක් තමයි පරිවර්තනය කරේ ඔය සකායි කියලා. මතක එක මම හිතන්නේ 3-4 විතර ඉන්න කාලේ සින්දු ලිව්වා. ඒ මට සින්දු කියන්න බෑ කියලා හැමෝම කියන නිසා විශේෂයෙන් අම්මා තාත්තට හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් මං හිතුවා මගේම සින්දුවල් ලියලා මගේම තාලයකට කිව්වම කාටවත් කියන්න බෑනේ තාලේ වැරදි කියලා. නමුත් කවුරුත් ගණන් ගත්තේ නෑ ඒ ගායනය. කවි ලිව්වා ඒ කාලෙත්. ඉතින් ළමයි එක්ක නාට්‍ය කරා. ඊට පස්සේ 6 පන්තියේදී ඉස්සෙල්ලාම නාට්‍යයක් ලිව්වා සේරි වාණිජ කතාව. ඊට පස්සේ ලිව්වා මේ ලොකු දේශපාලන නාට්‍යයක් ඉඩම් ජනසතු කිරීම පිළිබඳව. ඒ කියන්නේ 6 පන්තියේදී මොකද තාත්තත් එක්ක සමාජ රැස්වීම් වලට යනවා. ඔය යටියන්තොට බුලත් කොහු පිටියේ ඔය පැතිවල රැස්වීම් වලට යනවා. ඊළඟට මේ මැයි දිනේට කොළඹ එනවා. ඉතින් ඒ නිසා මේ මගේ ඔළුවේම හරියට තිබුණා ඉඩම් ජනසතු කිරීම පිළිබඳ. ඉතින් දැන් හිතනවා ඒ වගේ නාට්‍යයක් මේ පොඩි ළමෙක් ලිව්වේ කොහොමද කියලා. එතන ඉඳලා දිගටම මං හිතන්නේ එකම එක වතාවක් විහිළු නාට්‍යයක් ලිව්වා. දිගටම ලිව්වේ දේශපාලන නාට්‍ය ඉස්කෝලෙන් අස් වෙනකම්. ඒ ලිවීම කියන එක නිකන් මේ ඇඟේම තිබ්බ දෙයක්. මම හිතනවා විශාල වශයෙන් අසීමිත ලෙස වයසට වැඩි විශාල පොත් ප්‍රමාණයක් කියවපු නිසා තමයි ලියන්න පුළුවන් වෙන්නේ ඇත්තේ. හැබැයි අර ළමයෙක් හැටියටත් හැම වෙලාවෙම වෙනත් කෝණයකින් ජීවිතය දිහා බලන පුරුද්දක් තිබුණා. කිසිම කෙනෙකුට නොලැබෙන දෙයක් මට ලැබුණා.
චීනේ ඉන්නකොට මා ඔවුන්ට කිව්වා මට ගෙදර ගිහා මාස 2ක් ඉන්න ඕනි කියලා. කාටවත් එහෙම දෙයක් දීලා නැහැ. නමුත් මම ඉතාම හොඳට වැඩ කරපු නිසා ඒ කියන්නේ මට එදා දවසේ නිවුස් ෆෝකස් එක හදන්න ඩික්ෂනරි බලන්න එහෙම ඕනේ නැහැ. ඉතා ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. ඊළඟට අනිත් අයගේ ඒවා සංස්කරණය කරන ඒවා ප්‍රවෘත්ති කියවන ඒවා පොඩි ළමයෙක්ගේ සෙල්ලම් වගේ වුණා. ඒක මට රැකියාවක් වුණේ නැහැ. ඒක නිකම් විනෝදයට කරනවා වගේ වැඩක් වුණා. මොකද ඒ රැකියාව මට එච්චරට ලේසි. මං හිතන්නේ දීර්ඝ කාලයක් ජනමාධ්‍යයේ දිච්ච නිසා විදර්ශි වගේ සංග්‍රහයක් කරලා ගිය නිසා භාෂා දෙකෙන්ම හොඳට ලියන්න පුළුවන් නිසා ඒක මට නිකන් එහෙ ඉන්න අවස්ථාවක් විතරයි උනේ. එතකොට එහෙදී මම ගොඩාක් චීන සාහිත්‍ය කියෙව්වා. ඊළඟට ඒ අවුරුදු 4ක් හිටපු කාලේ නිවාඩු කාලෙට මගේ පවුලේ අය ආවා. හැබැයි තනියම හිටපු නිසා පොත් 7ක් ලියාගත්තා. ඉතින් ඒ නිදහස ආයි ලැබෙන්නේ නැහැ. මොකද හිතේ හැටියට දැන් මම ආස දෙයක් තමයි මගේ සිහිනයක් තිබුණේ පොත් කන්දක් තියාගෙන ඔහේ ගෙදරට වෙලා පොත් කියවමින් ලියවමින් ඉන්න එක අතර මේ මගේ හීනේ තිබුණේ චූටි ගයක් සහ ලොකු ස්විමින් pool එකක්. එතකොට දැන් මේ ස්ථානයේදී ලස්සන රෝස මල් උයනක් ලස්සන උයන් වතු පිරිච්ච පරිසරයක අර විදිහේ පිහිනුම් තටාකයකුත් එක්ක ඉන්න ලැබුණා. ඉතින් උදේට භාවනා කරමින් කියන්නේ හිත සම්පූර්ණයෙන් ශුන්‍ය කරගෙන පීනනවා පැය 2ක් විතර. ඉතින් හුඟක් ඵලදායි කාලයක් ඒක. ඒ වගේම මේ දැන් හුඟක් සේද මාර්ගයේ ඒ හැමතැනම යන්නට බලන්නට විශේෂයෙන් ගිම්හාන මාලිගය හරිම ලස්සන දෙයක්. මං හිතන්නේ මම එහාට ගිය හුඟක් හොඳ කාලෙක කියලා. නමුත් මම වඩාම කැමති ඉන්දියාවේ ඉන්න තමයි. හොඳට කියවන්නට ඕනි. ඊළඟට කතාව තර්කානුකූලද කියලා බලන්න ඕන. දැන් සමහරක් වෙලාවට Taman දන්නේ නැති දේවල් ගැන, Taman දන්නේ නැති සමාජයක් ගැන ලියනකොට ඒ ගැන හොයලා බලන්නට ඕන. ඊළඟට මේ ਵਿਚාර වලින් අධෛර්යමත් වෙන්නට නරකයි. ඊළඟට ඒ කියන්නේ සම්මාන බලාගෙන නෙමෙයි Tamanගේ පපුවෙන් කියන්න දෙයක් තියෙන්න ඕන. දැන් මම වෘත්තීය ලේඛිකාවක්. මට වෙන රැකියාවක් වෙන කිසිම ආදායමක් නැහැ. එහෙම වුණත් මගේ පපුවේ ඇතුලෙන් යමක් එන්නේ නැත්තම් මට ලියන්න බෑ. නිකන් ඔහේ ලියාගෙන යන්න බෑ. ඔය මේ චිත්‍රපටි බලලා ටෙලිනාට්‍ය බලලා ඒ වයින් කෑලි අල්ලගෙන තමන්ගේ වාගේ ලියන්න නරකයි. අනුන්ගේ පොත් කියවලා ඉංග්‍රීසි පොත් කියවලා ඒ වයින් කෑලි අරගෙන තමන් වාගේ ලියන්නත් නරකයි. තමන්ට තදින් දැනෙන දෙයක්, කම්පනයක්, කතාවක් ඉබේ ගොඩ නැගෙන්නේ. එහෙම ඉබේ ගොඩ නැගුණාම ඒ ලියන ලියවිල්ල ලියවෙන්නේ ආවේශයකින් වගේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් මේ සංවිධානය කර තිබුණා. හොඳම ස්වතන්ත්‍ර නවකතා, ස්වතන්ත්‍ර කෙටි කතා, පද්‍ය, පරිවර්තන නාට්‍ය, යෝන් සාහිත්‍ය, ස්වතන්ත්‍ර විවිධ විෂය, ගීත රචනා, ළමා සාහිත්‍ය,
පරිවර්තන නවකතා, පරිවර්තන කෙටිකතා, ශාස්ත්‍රීය පරිවර්තන, හොඳම පිටකවර නිර්මාණය සහ හොඳම පිටුසැලසුම් නිමාවෙන් යුතු ග්‍රන්ථය, විද්‍යා ප්‍රබන්ධ, පද්‍ය සංග්‍රහය පරිවර්තන යන අංශ සඳහා මෙහිදී සම්මාන පිරිනැමුණා. මෙහිදී 2013 වසරේ හොඳම සිංහල නවකතාව ලෙස මහින්ද ප්‍රසාද් මස්සිඹුලු විසින් රචිත සෙන්කොට්ටන් කෘතිය සම්මාන හිමි කරගත් අතර හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස පීසිලි විජේමාන්නගේ මිත්තනියෝ කෙටිකතා සංග්‍රහයට සම්මාන හිමි වුණා. හොඳම සිංහල කාව්‍ය සංග්‍රහයට සම සම්මාන හිමි කරගත්තේ සුහර්ෂණී ධර්මරත්නගේ ගිරිහිස තරණය සහ සුනන්ද කරුණාරත්නගේ කන්‍යා දියවරට එළඹ යන කාව්‍ය කෘතීන් සඳහායි. හොඳම ළමා සාහිත්‍ය කෘතිය ලෙස සිබිල් වෙත්තසිංහයන්ගේ කිරිහාමි ළමා කෘතියටත්, හොඳම සිංහල ගීත සාහිත්‍ය ලෙස රත්නශ්‍රී විජේසිංහයන්ගේ නිකිනිවැස කෘතියටත් සම්මාන හිමි වුණා. මෙහිදී තවත් අංශ ගණනාවක් වෙනුවෙන් සම්මාන පිරිනැමුණා. සූදානම් පොතක වරුණ විශේෂාංගෙන් පොත් කිහිපයක් හඳුන්වා දෙන්න. රිවිර පුවත්පතේ මාධ්‍යවේදීන් පිරිසක් පසුගිය පොත් වසන්තයට සමගාමීව සිය කෘතීන් එළි දැක්වුවා. පුවත්පත් කලාවේදියෙක්, ගීපද රචකයෙක් මෙන්ම නවකතා සහ අධ්‍යාපනික ඇතුළු විවිධ ග්‍රන්ථ 75කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති රිවිර පුවත්පතේ උපකර්තෘ උපාලි බණ්ඩාර වීරසේකර මහතා ඔහුගේ අලුත්ම නවකතාව අහස කතා නෑ නමින් එළි දැක්වුවා. ඇතරම පුවත්පත් ආයතනයක් කියන්නේ ලේඛකයන් රාශියක් බිහිවෙන තැනක්. ඉතින් අපේ රිවිර පුවත්පත් ආයතනයේත් ඒ වගේ තරුණ ලේඛකයන් සමග අපි ප්‍රවීණ පත්‍රච්ච ලේඛකයන් ගණනාවක් මේ පොත් නිකුත් කළා. ඒ පොත් නිකුත් කළේ වර්ෂයක් පාසා සිද්ධ කරගෙන පොත් වසන්තය වෙනුවෙන් තමයි. විවිධ ග්‍රන්ථවලට විවිධ පාඨකයෝ ඉන්නවා. ඒ නිසා අපිට කොට්ටාස වශයෙන් වෙන් කරලා කියන්න බෑ මෙහෙමයි කියලා. මොකද අද කාලේ තරුණ පරපුර බොහෝ වෙලාවට දහම් පොත් කියවන්න නැඹුරුලා තියෙනවා. ඒතනදී ඒගොල්ලොම තමයි නවකතා කියවන්නේ, ප්‍රේම කතා කියවන්නේ, රහස් පරීක්ෂා කතා කියවන්නේ, දැන් ෂර්ලොක් හෝම්ස් කතා කියවන්නේ ඒ වගේ පරපුරම තමයි. ඉතින් මොකද මෙතන ප්‍රධානම කාරණේ මම හිතන්නේ කියවීමේ රුචිය තමයි, කියවීමේ ආසාව තමයි බලපාන්නේ. අහස කතා නෑ කියන කතාව පළ වුණේ රිවිර පුවත්පතේ රිවිසරසි අතිරේකයේ. ඒක අපේ කර්තෘතුමාගේ මැදිහත් වීමෙන් තමයි ඒ සිද්ධ වුණේ. එතුමාගේ ඉල්ලීම පරිදි ඒ කතාව අපේ තරුණ පරපුර සම්බන්ධ වෙච්ච කතාවක්. අද දැන් රැල්ලක් හැටියට තියෙනවා සුපිරි ගායක ගායිකාවන් බිහි කිරීමේ. ඒ රැල්ල අල්ලා තමයි මේ කතාව ලියවුනේ. දීපා වසන්තී වසර 14කට ආසන්න කාලයක් සිය පෑණින් දස්කම් පෑ මාධ්‍යවේදිනියක්. පලිඟු මාලිගා මගේ පස්වෙනි නවකතාව. ඒකේ ළමා නිවාසයක දැරියක් මුහුණ දෙන අත්දැකීම් තමයි පලිඟු මාලිගාවලට පාදක කරගත්තේ. ගොඩක් වෙලාවට අද සමාජයේ සුලභ සිදුවීමක් මේක. ඒ කියන්නේ දැරියක් දෙමව්පියන්ගේ වාරකාරත්වයෙන් වෙන තැනකටපත් වුනහම එයාට නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතුවා ඒ වගේ දෙයක් තෝරගන්න එක හොඳයි කියලා. කෑනු ළමෙක් දෙමව්පියන්ගේ වාරකාරත්වයෙන් වෙන්න උනහම එයාට නොයෙකුත් සමාජ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වුණත් මම හිතනවා එයා ඒ හැම අභියෝගයක්ම ජය ගන්න හැටි මේකෙන් නිරූපණය කරලා තියෙනවා කියලා. පුවත්පත් කලාවේදිනියකට ලේසි පොතක් ලියන එක. එයා සමාජයත් එක්ක නිතර ගැටෙන කෙනෙක්. ඒ වගේ අත්දැකීම් හා ගැවසෙනවා. ඉතින් මම හිතනවා ඒක ගොඩක්ම පහසුයි කියලා. නිමන්ති රණසිංහගේ කෘතීන් දෙකක් පසුගිය සැප්තැම්බර් මාසයේ එළි දැක්වුවා. ඒ අපි ආයෙත් තනි වෙලා සහ බිඳුණු කෝඩු නම් කෘතීන් දෙකයි. මම මේ පොත් දෙක රචනා කරන්න හේතුව මම අධිකරණ මාධ්‍යවේදිනියක් විදිහට ජීවිතයේ ගොඩක් දුරට හැලහැප්පීම් වලින් ප්‍රශ්න වලින් මිරිකිච්ච ගොඩක් කට්ටිය අපිට හම්බ වෙලා තියෙනවා. ඇත්තටම මගේ මේ පොත් දෙකේ අන්තර්ගතය සත්‍ය කතන්දර. මට එදිනෙදා හම්බ වෙච්ච පුද්ගලයන්ගෙන් එකතු කරගත කතා ටිකක් තමයි මම මේකේ ලියලා තියෙන්නේ. බිඳුණු කෝඩු කියලා මම දැනට ලියලා තියෙන පොතේ
ඇත්තම කියනවා නම් තාමත් සමහර ඒවා විභාග වෙමින් පවතින නඩු. මම නිවුස් එකකට වඩා දෙයක් එතනින් ගත්තා. ඒ නිවුස් එකකට වඩා දෙයක් අරගෙන මම කරේ ඒක කතාවක් විදිහට ලියලා මම එතනින් මම රස විඳට වඩා මට අවශ්‍ය වුණේ ඒක තව කෙනෙකුට දෙන්න. මම ඒක ඇත්තටම පත්තරේ ලිව්වා. මේ පත්තරේ ලියලා එකතු කරගත්ත ටිකකින් තමයි මම මේක හදලා තියන්නේ. අනිත් පොත අපි ආයෙත් අන්න වෙලා කියලා ඒකෙත් ඇත්තටම සාරාංශය තියෙන අධිකරණයේදී මම අත්දුටු දේවල් විඳවල ඉවසන්න බැරිම තැන තමයි පොලිසියකට හරි උසාවියකට හරි මිනිස්සෙක් යන්නේ. ඒ යන්නේ ජීවිතයේ අන්තිමටම කරගන්න දෙයක් නැති වුනහම. මගේ මේ පොත් දෙකේ අන්තර්ගතය යන්නේ ඒකයි. පවනි උමයංගනාගේ තුන්වෙනි නවකතාව සසර පුරුද්දට නමින් සාහිත්‍ය මාසයේදී එළි දැක්වා. සසර පුරුද්දට කියන්නේ මගේ තුන්වෙනි නවකතාව. මීට කලින් මම නවකතා දෙකක් ලියලා තියෙනවා. පළවෙනි එක අපි යන්නේ නැහැ. දෙවෙනි එක සමුගත් සඳ. ඔක තමයි තුන්වෙනි කතාව. ඔකේ අන්තර්ගතය ආදර කතාවක්. හැබැයි මම හිතන්නේ වෙනස් තේමාවක් යටතේ යන ආදර කතාවක් කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ගෑනු ළමෙක් තමන් ආදරය කරපු කෙනාගේ ආදරය අහිමි වෙලත් ඊට පස්සේ ඒ ආදරය වෙන කරන කැපකිරීමක් තමයි මේ පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ. ආදරය කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්. ඒක ඒ කියන්නේ කුඩා කාලේ ඉඳන් දෙමව්පියන්ගෙන් ඊට පස්සේ යාළුවන්ගෙන් හැමෝගෙම හම්බෙන්නේ ආදරයක්. හැම කෙනෙක්ටම ආදරය හම්බෙනවා. ඉතින් ඒ ආදරේ විවිධ තේමාවන් යටතේ විවිධ විදිහට හැම පොතකින්ම කියවෙනවා. මම හිතන්නේ ලිවීම ඇඟේ තිබ්බා. පත්‍ර කලාව තෝරගත්තේ ලිවීමට කැමැත්තක් තියෙන නිසා. නව කතාවක් ලියන්න යොමු වුණෙත් ඒ හේතු හින්දාම තමයි. අපි පොත් අරගෙන කියවනවා. හැබැයි මේ පොතක් මුද්‍රණය වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවද? අපි ඒ ගැන ඔබට කියලා දෙනවා. ඊට කලින් පොතක් ප්‍රකාශනයට පත් වෙන්න තියෙන ඕනේ සුදුසුකම් මොනවද කියලා අපි විමසා බලමු. ලංකාවේ අත්වසින් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ක්‍රම දෙකක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. එකක් තමයි කතෘ ප්‍රකාශන, එකක් තමයි මේ ප්‍රකාශන ආයතන මාර්ගයෙන් කරන ප්‍රකාශන. නැත්නම් කෙනෙක් පොතක් පළ කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඔහුට පුළුවන් දැන් ලංකාවේ තියෙන තාක්ෂණයේ දියුණුවත් සමග තමුන්ට මේ ප්‍රකාශනපත් කළා ඒක බෙදා හැරීමේ ක්‍රමයක් තියෙනවා. පොත පිළිබඳව ප්‍රකාශනාලයේ දැනුවත් විය යුතුයි. ඒ සඳහා පොත පළමුවෙන් ප්‍රකාශනාලයට බාර දෙන්න ඕනේ. ඒ පොත ඒ ප්‍රකාශනාලය විසින් සමීක්ෂණය කරලා බලනවා මේ පොත ප්‍රකාශනයට සුදුසු පොතක්ද, වෙළඳපළක් මේකට තියෙනවද නැද්ද මොකක්ද කියලා හොයලා බලනවා. ඒ වගේම සමහර ප්‍රකාශන ආයතන තියෙනවා ඒ පොතක් කතුරු කෙනෙක් කළාට පස්සේ ඒ පොත වෙළඳපළට මෙන්ම පාඨකයාට සුදුසු පරිදි ගුණාත්මක බවින් අඩුපාඩු තියෙනවා නම් ඒ සංස්කරණය කරනවා. ඒ සමහර කතුරු ඒ සංස්කරණය සඳහා අකමැත්ත ප්‍රකාශ කරනවා. නමුත් සමහර අය ඒ සංස්කරණයට ඉඩ දෙනවා. සංස්කරණයක බලාපොරොත්තු වෙන පොතෙහි වටිනාකම වැඩි කිරීම ඒකම වෙළඳාගේ වැඩි කර ගැනීම. ප්‍රකාශනය කියන්නේ ඒකාතකින් වෙළඳාමක්. ගරු කටයුතු ක්ෂේත්‍රයක් වුණාට නමුත් ඒකත් වෙළඳ ඒකාතකින් වෙළඳාමක්. පොත පළ කරන හැම දෙයක්ම අපි ඒ කියන්නේ ප්‍රකාශකයා ඒ පොත විකුණලා මුදල් කරගත යුතුයි. පොතක් පළමුවෙන්ම ප්‍රකාශන ආයතනයට බාර දුන්නාන් පස්සේ ඒ පොත සමීක්ෂණය කරනවා. ඒ සමීක්ෂණය කළා ඒ පොත පළ කිරීම සඳහා සුදුසු නම් ඒ පොත කතුරුවෙන් බාර ගන්නවා. වැලිපිල්ල ගැන ඔබේ අදහස් අපිට ලියන්න. වැලිපිල්ල නිෂ්පාදක අංක 699 කොළඹ. ඔබේ අදහස් අපිට හුඟක් වටින්නේ මේ වැඩසටහන තව තවත් ආලෝකමත් කරන්න ඔබේ අදහස් අපිට වටින නිසා. ඉතින් ඒ විතරක් නෙමෙයි. අපි හැම සතියකම ඔබට ප්‍රශ්නයක් යොමු කරනවා. ඉදිරි වැඩසටහන්වලදී ඒ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලියලා එවන ඔබ අතුරින් තෝරගන්න ජයග්‍රාහකයෙකුට
වටිනා පොත් පාර්සලයක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ඉතින් තව තවත් වෙනස් වෙමින් ආලෝකමත් වෙමින් අපි වැලිපිල්ල ඉදිරියට යන මේ ගමනේදී තවත් හරවත් වැඩසටහනක් සමගින් හමු වෙනතුරු ආයුබෝවන්.